ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අද සියලුම දෙනාම ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 2025 උණු උණුවෙම රිලීස් වුණු අති සුපිරි ගණයේ හොරර් චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ කතාව මෙහෙමයි. එක්තරා ප්‍රදේශයක ඉන්නවා ගමක දරුණු ආත්මයක්. ඉතින් මේ ආත්මේ හැදිලා තියෙන්නේ මෙයා ඇවිල්ලා ගමේ ඉන්න තරුණයන්ට කරදර කරපු කෙනෙක්. ඉතින් මෙයාව ඒ කරදර කරපු නිසා මෙයාව මරලා වලලනවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මෙයාගේ ආත්මය මේ ගමේම සැරිසරනවා. ඉතින් මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා චූටි දරුවෙක් චූටි ගෑල් ළමෙක් බෙල්ලක් අරගෙන එනවා ඉස්පිරිතාලෙට. ඉතින් ওই කතාවත් එක්ක තමයි මේ මූවි එක පටන් ගන්නෙ. ඉතින් අපි බලමු මේ පොලිසියෙන් මේ මිනිහා හම්බුනාට පස්සේ මොකක්ද මෙයාලා පොලිසියෙන් කරන්නේ? මොකක්ද මේ ගමට ඇත්තටම ඇති වෙලා තියෙන තත්ත්වේ? මේ ආත්මේ ගමේ ඉන්න කට්ටියට මොනවද කරන්නේ? ඉතින් මේ විස්තරات එක්ක යමු වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් මූවි එක පටන් ගන්න කලින් වීඩියෝ එකේ අවසානය දක්වාම රැඳී සිටින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට. ඉතින් අපි යමු මූවි එකට. මේ මූවි එකේදී මේ ගමේ සැරිසරන ආත්මය භයානක ආත්මේ නම තිරුපති. ඉතින් මේ තිරුපති කියන කෙනා ගමේ ඉන්න තරුණියන්ව දූෂණය කරලා ඒ කට්ටියට කරදර කරපු කෙනෙක්. ඉතින් මෙයාගේ බිරිඳ මෙයාව මරලා දානවා බෙල්ල කපලා. ඉතින් ওই සිදුවීමත් එක්ක තමයි චිත්‍රපටය පටන් ගන්නෙ. මේ චිත්‍රපටය පටන් ගැනීමෙදී පෙන්නනවා හොස්පිටල් එකෙන් මෝචරියෙන් මෙයාගේ මිනිය බාර දෙනවා මෙයාගේ ගමේ කට්ටියට. ගමේ කට්ටිය කියන්නේ මෙයාගේ මල්ලිලා දෙන්නෙක් තමයි එන්නේ මෙයාගේ මිනිය බාර ගන්න. ගමේ කවුරුත්ම එන්නේ නැහැ මෙයාගේ මිනිය බලන්නවත්. ඉතින් මෙයාලා මිනිය අරගෙන යනවා ගමට. ඉතින් ඒ වෙලාවේදී මෙයාගේ මිනිය වාහනේ දාගෙන අරගෙන යනකොට මුළු ගමේම මිනිස්සු දොරවල් වහගෙන හැංගෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ තරම්ම මේ තිරුපතිට මේ ගමේ මිනිස්සු කැමති නැහැ. ඉතින් කොහමරි ගෙදර පවුලේ කට්ටිය විතරක් එකතු වෙලා මෙයාගේ අවසන් කටයුතු සේරම කරනවා. ඉතින් ඔය අතරේ අපිට පෙන්නනවා මෙයාගේ භූමි දාන කටයුතු කොහොමද කරන්න කියලා පල්ලියේ පූජකයාත් එක්ක ගමේ කට්ටිය එකතු වෙලා කතා කරනවා. ඉතින් කියනවා මෙයාගේ මිනිහ හිස් අතට කෙලින් අතට හිටවලා වලක් කපලා කෙලින් අතට හිටවලා කළු කිකිලියගේ ලේ දාලා මෙයාගේ ඔළුවට ඊට පස්සේ ගමේ කට්ටියගේ නියපොතු සහ විවිධ අපද්‍රව්‍ය දාලා මෙයාගේ මිනිහ වල්ලමු. එතකොට මෙයාගේ ආත්මයටවත් සැනසීමක් නැහැ. ඒ විදිහට තමයි මෙයාගේ ආත්මයෙන් පලි ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මෙයාලා ඒ විදිහටම කරනවා. ඉතින් මේ සිදුවීම් පස්සේ අපිට පෙන්වනවා ගමේ විවාහ අවස්ථාවක්. ඇත්තට මේ තිරුපතිගේ මරණයෙන් පස්සේ තමයි ගමේ විවාහ උත්සව පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපිට ආයෙ පෙන්වනවා මේ විවාහ උත්සවයෙන් පස්සේ ගමේ පූජකයා එතනින් යනවා. ඉතින් යනකොට මෙයාට මේ තිරුපතිගේ මිනිහ ගාව තිරුපති වලලපු තැනින් මෙයාට හම්බෙනවා තරුණ කට්ටියක් මත්පැන් පානය කරනවා. ඉතින් ඒ වෙලාවේදී මෙයා එතනින් මත්පැන් පානය කරලා මෙයා එතනින් යනවා. ඉතින් ඒ අවස්ථාවේදී මෙයාට මුත්‍රා බරක් ඇවිල්ලා මෙයා යනවා තිරුපති වල්ලපු තැනට. ඉතින් ඊට පස්සේ මෙයාගේ කකුල තුවාල වෙනවා මේ පූජකතුමාගේ. ඉතින් ඒ ලේ වැටෙනවා එතන තිරුපතිගේ වල්ලපු සොහන උඩ. ඉතින් මේ අවස්ථාවේදී තිරුපතිගේ ආත්මයට පණ එනවා. ඒ කියන්නේ යාට එළියට එන්න අවස්ථාවක් හම්බ වෙනවා මේ පූජකයාගේ ලේ හරහා. ඉතින් මෙයාගේ ආත්මය එළියට අවිල්ලා පූජකයා ඇඟට වැහෙනවා. ඉතින් ඒ වෙලාවේදී පූජකයා ආවේශ වෙලා යනවා මේ තරුණිය හොයාගෙන. ඒ කියන්නේ මේ මංගල අවස්ථාවේ මංගල ජෝඩුව හොයාගෙන. ඉතින් ඒ වෙලාවේදී මෙයා ගෙදරට ගිහිල්ලා බලනවා. ඉතින් ගෙදර කට්ටියම නිදි. මේ අවස්ථාවේදී මෙයා බලෙන්ම ඇතුල් වෙනවා ඒ මංගල ඒ යුවල ඉන්න කාමරයට. ඉතින් ඒ වෙලාවේදී මේ යුවල ඇත්තටම බය වෙනවා. මොකද මේ පූජකයා අපේ මේ මංගල රාත්‍රී වෙලාවේ මේ කාමරයට ආවේ කියලා. ඉතින් මෙයාලා එකතු වෙලා පූජකව එලවන්න දාද්දී හදනකොට මේ දෙන්නවම පූජකයා මරලා දානවා. ඉතින් මේ තරුණියට ඇත්තටම පූජකයා වෙලාවේ කරදර කරනවා. අර තිරුපතිගේ ආත්මය වැහිලා හිටියට ඒ තිරුපති කරපු විදිහටම තමයි මේ දෙන්නටම මේ තරුණියට කරදර කරලා ඒ තරුණියව මරලා දානවා. ඒ වගේම මේ තරුණයවත් මේ පූජකයා මරලා දානවා. ඉතින් ඇත්තටම පූජකයා දන්නේ නැහැ මේ වෙලාවේ එයා මොනවද කරන්න කියලා. මොකද එයා ඉන්නේ තිරුපතිගේ ආත්මය ආවේශ වෙලා. ඉතින් කොහොම හරි මේ දෙන්නව මරලා දාලා එයා එතනින් යනවා. ඊට පස්සේ පෙන්නනවා අපිට පොලිසියෙන් ඇවිල්ලා මෙතන සිද්ධිය වුණේ කොහොමද කියලා පරීක්ෂණ පවත්වනවා. ඉතින් මේ වෙලාවේදී පූජකයා ගැන ශක ඇති වෙලා මෙයාලා පූජකයාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් පූජකයාට පහර දීලා මෙයාලා අහනවා විස්තර. ඉතින් අතරම පූජකයා කියනවා මම මොකුත් දන්නේ නැහැ. මම මේ සොහොන ළඟට ගියා විතරයි කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වනවා තිරුපතිගේ පවුලේ කට්ටිය ඇවිල්ලා තිරුපතිගේ සොහොනේ ගාව එයාට දානයක් දෙනවා. ඉතින් ওই අවස්ථාවේ තිරුපතිගේ මල්ලි දැකලා තියෙනවා මෙයාගේ ආත්මය සැරිසරනවා. ඉතින් ওই සිද්ධිය කතා වෙලා ඔහොම වෙනකොට ආයෙ පෙන්වනවා ගමේ මංගල අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේදී ගමේ ප්‍රධානීන් දෙන්නෙක් මේ මංගල අවස්ථාවේදී රණ්ඩු වෙනවා. ඒ කියන්නේ ඒ මංගල යුවලගේ තාත්තා සහ තවත් ගමේ ප්‍රධානියෙක්. ඉතින් ඒ වෙලාවේදී කියනවා ඔයාලගේ දුවටත් මගේ දුවට වෙච්ච දේම වෙනවා තිරුපතිගේ ආත්මය ඔයාලගේ දුවගෙනුත් පලි ගන්නවා කියලා මෙයා තරහට කියනවා. ඉතින් ওই සිදුවීම් පස්සේ මෙයා තිරුපතිගේ සොහන ගාවින් යනකොට මෙයාටත් ආවේශ වෙනවා තිරුපතිගේ ආත්මය. ඊට පස්සේ මෙයා යනවා මේ මංගල යුවල ඉන්න තැනට. එයාලා ඉන්න ඒ වගා ස්ථානයට ගිහිල්ලා ඒ දෙන්නවත් අර තිරුපතිගේ ආත්මය කරන විදිහටම
කරදර කරලා ඒ මංගලියවලවත් මරලා දානවා. ඉතින් මේ වෙලාවේදී ගමේ කට්ටියම එකතු වුණා මෙතෙන්ට. ඉතින් ඇත්තටම ගොඩක් දුකයි ගමේ කට්ටියට. ඒ කියන්නේ මේ තිරුපති මැරුවටත් පස්සේ එයාගේ ආත්මය මේ විදිහට ඇවිල්ලා ගමේ අලුත් විවාහ වෙච්ච යුවල් වලට මේ විදිහට කරදර කරලා ඒ කට්ටියව මරලා දානවා කිව්වම ගමේ කට්ටිය ඇත්තටම දැන් ගොඩක් බය වෙලා ඉන්නේ. එයාලා දැන් විශ්වාස කරනවා තිරුපතිගේ ආත්මය ගමේ සැරිසරනවා කියලා. ඉතින් ওই සිදුවීම් පස්සේ පෙන්නනවා අර පූජකයවයි අර පසුව දෙවෙනි වර විවාහ වෙච්ච ඒ යුවලව මරපු ඒ ගමේ ප්‍රධානියවයි දෙන්නවම ගමේ මිනිස්සු එකතු වෙලා ගස් බැඳලා ඒ දෙන්නට ගහනවා. ඉතින් මේ අවස්ථාවේදී එතෙන්ට එනවා පොලිසියෙන්. ඉතින් මේ පොලිසියත් එක්ක මේක හොල්මනකින් කරන්නේ නැත්නම් මේක ආත්මයක් කරන්න කියලා ඒ ගමේ මුස්ලිම් පූජකතුමා උත්සාහ කරනවා ඒ පොලිසියේ ASPට ඒත්තු ගන්නවන්න. හැබැයි මෙයා විශ්වාස කරන්නේ නැහැ මේක හොල්මන් සිදුවීමක් කියලා. මෙයා කියන්නේ ගමේ කට්ටියම එකතු වෙලා කාව හරි මෙයාව මරලා මිනිමරුවන්ව බේර ගන්න තමයි මේක කරන්න කියලා. එයා කියන ඊට පස්සේ මම තිරුපතිගේ සොහන ගාව ඉඳගෙන මම රැයක් එළි වෙනකන් ඉඳලා හොල්මන් අවතාර කියන කිසිම දෙයක් නැහැ කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම් කියලා. ඉතින් ඒ විදිහටම මේ පොලිස් නිලධාරියා එතෙන්ට ගිහිල්ලා කූඩාරමක් ගහගෙන එයා එතන නැවතිලා ඉන්නවා රැය එළි වෙනකන්. ඉතින් ඇත්තටම මේ නිලධාරියා පිළිගන්නේ නැහැ අවතාර තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ නිලධාරිය ගාවට තිරුපතිගේ බයිසිකලේ එනවා. ඉතින් බයිසිකලේ ඇවිල්ලා මේ විදිහට බයිසිකලේ බෙල් එක ගහනවා. ඒ විදිහට එහාට මෙහාට යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා පහවදා උදේට පොලිස් නිලධාරීන් එනවා මේ තමන්ගේ ප්‍රධානියා බලන්න. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම මෙයාව මරලා තියෙන්නේ. එයාගේ පිට සම්පූර්ණයෙන් තුවාල කරලා එයාගේ ඇටකොටු සේරම පෑදෙනකම්ම පිට සම්පූර්ණයෙන්ම තුවාල කරන විදිහට එයාව මරලා තියෙන්නේ. ඉතින් ওই සිදුවීම් පස්සේ ගමේ කට්ටිය යනවා මේ තිරුපතිගේ බිරිඳ සිරගත වෙලා ඉන්නේ තිරුපතිව මරපු වරදට. ඉතින් ඊට පස්සේ තිරුපතිගේ බිරිඳ කියනවා ඇයි ඔයාලා මෙහෙම කරේ? ඇයි ඔයාලා මේ විදිහට එයාගේ මිනිහෙන් පලිගත්තේ? දැන් ඔයාලා බේර ගන්න පුළුවන් මගේ අක්කට විතරයි අක්ක ගාවට යන්න කියලා. ඉතින් මේ තිරුපතිගේ බිරිඳගේ අක්කා කියන්නේ බෛරවි. එයා නාග සාදු කෙනෙක්. ඒ කියන්නේ එයා ශිව භක්තිකයෙක්. ඉතින් එයාට ඇත්තටම ශිව දෙවියන් හරහා එයාට විශාල බලයක් ලැබිලා තියෙනවා. ඉතින් මෙයා ඇත්තටම මුලින් නම් කැමති වෙන්නේ නැහැ ගමට ආපහු වෙන්න. නමුත් මේ කට්ටිය කියනවා අපිට දෙවියොත් නේ අපි බලා ගන්න අපිට උදව් කරන්න කිසිම කෙනෙක් නැහැ. දුවේ ඔයා එන්න කියලා. ඉතින් කොහොම හරි අන්තිමට මෙයා කැමති වෙනවා එතෙන්ට යන්න. ඊට පස්සේ මෙයා ගමට ගිහිල්ලා එයාගේ ගෙදර එයාගේ ආච්චි ශිව භක්තිකයෙක් එයා වැඳපු තැනට ගිහිල්ලා මෙයා වැඳලා කරලා සේරම කරලා මෙයා ගිහිල්ලා තිරුපතිගේ සෝහන ගාව ආරක්ෂාවක් දානවා. දාලා කියනවා ගමේ කට්ටිය කවුරු හරි හැමදාම මේක මුර කරන්න කිසිම කෙනෙක්ට එන්න දෙන්න එපා. හෙවණැල්ලක්වත් වැටෙන්න දෙන්න එපා කියලා. ඉතින් අවස්ථාවේදී අපිට ඊට පස්සේ පෙන්නනවා තිරුපතිගේ මිනිහ ගාව වීඩියෝ එකක් කරන්න එනවා මාධ්‍ය කණ්ඩායමක්. ඉතින් එයාලගේ ඩ්‍රෝන් එකක් වැටෙනවා හරියටම තිරුපතිගේ සොහන උඩට. ඉතින් මේ අවස්ථාවේදී මේ තරුණයාව ඒක බලා ගන්න මුරේට හිටපු කෙනා එළවනවා. නමුත් මෙයාලා රෑ ඇවිල්ලා මෙයාලා මේ ඩ්‍රෝන් එක එතනින් ගන්නවා. ඊට පස්සේ ඉතින් පරණ විදියට මේ ඩ්‍රෝන් එක ගන්න ආපු තරුණයාට තිරුපතිගේ ආත්මය වැහෙනවා. ඊට පස්සේ මෙයා යනවා මේ බෛරවී හොයාගෙන. ඉතින් බෛරවී ඉන්නේ කෝවිලේ. මෙයා ගිහිල්ලා බෛරවී නාන දිහා බලන ඉඳලා එයාට ආසා වෙච්ච විදියට තමයි මෙයා එතන හැසිරෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මෙයා බෛරවීට කරදර කරන්න ගියාට කෝවිලේ ඉන්න ලොකු නාගරාජයෙක්. ඉතින් මෙයා තිරුපතිව එළවනවා. තිරුපතිව මෙයා බය කරනවා. ඉතින් තිරුපතිට නාගරාජයා පහු කරාගෙන කෝවිලට ඇතුල් වෙන්න බෑ. ඉතින් ඒ අවස්ථාවේ තිරුපති කල්පනා කරනවා මේ මොකද්ද කියලා. ඉතින් එයා කොච්චර උත්සාහ කරත් එයාට ඇතුල් වෙන්න බෑ එතෙන්ට. ඉතින් අවස්ථාවේදී තිරුපතිව කොහොම හරි ගමෙන් එළියටම එහෙම නැත්නම් එයාගේ සොහොන සීමාවටම මේ නාගරාජයා එළවලා දානවා. ඉතින් මේ අවස්ථාවේදී යනවා බෛරවිය එතෙන්ට ගිහිල්ලා අභියෝග කරනවා ඔයා මොනවා කරත් මේ ගමේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. මම මේ ගම බේර ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා මේ තිරුපතිගේ ආත්මය ගොඩක් බලවත් වෙලා එළියට එනවා. දැන් එයාට බලවත් වෙලා එළියට එන්න කිසිම කෙනෙක්ගේ ලේවත් ශරීරයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. තිරුපති කොච්චර බලවත් වෙලාද කියනවනම් එයාට ගින්දර, සුළඟ, වාතය සහ ජලය මේ පංච මහා භූතය හතර දෙනාම මෙයාගේ යටතේ තමයි ඉන්නේ. මෙයා ඒ තරම් බලවත් වෙලා විවිධ දේවල් කරලා ඉතින් මේ අවස්ථාවේදී ගමේ මිනිස්සු සේරම මෙයා බය කරනවා. එතන බෛරවිත් මේ අවස්ථාවේදී නම් බය වෙනවා. මොකද දැන් දෙවියන්ටවත් මෙයා බේර ගන්න අමාරු නිසා. ඉතින් මේ අවස්ථාවේදී මෙයා ගම වටේටම ලකුණු කරනවා මේ ඉරෙන් එහාට කවුරුත් යන්න බෑ. ගියොත් කවුරු වුණත් මරණයටපත් වෙනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට පෙන්නනවා එතනින් පස්සේ තිරුපතිගේ බිරිඳව මෙයා පොඩි ළමෙක්ට ආවේශ වෙලා ඒ බිරිඳගෙත් බෙල්ල කපලා තමන්ව මරපු විදිහටම තිරුපතිගේ බිරිඳවත් මරලා දානවා. ඉතින් ඊට පස්සේ බෛරවිට කියනවා ඔයාට පුළුවන් ඔයා ඔය කරන ඔයාගේ ඔය වතාවත් පුද පූජාවල් සේරම අමතක කරලා දාලා ඇවිල්ලා ඔයාගේ ශරීරය මට බිල් දෙන්න ශරීරය මට සතුටු වෙන්න දෙන්න. ඒ දුන්නොත් මං සම්පූර්ණයෙන්ම ගමේ මිනිස්සු සේරම නිදහස් කරලා මම මෙතනින් අයින් වෙනවා කියලා. ඉතින් බෛරවී අවස්ථාවේදී ඒකට කැමති වෙනවා අකමැත්තෙන් හරි.
ඉතින් කොහොම හරි අවසානයේදී ඇත්තටම තිරුපතිට මෙයාගේ ඇඟට අතක්වත් තියන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට කිසිම කරදරයක් කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මෙයාට ගොඩක් බයිරවීට ගොඩක් තිරුපති පහර දෙනවා. පහර දීලා මෙයාව මරලා දානවා. ඉතින් මේ අවස්ථාවේදී කුඩා දරුවෙක් ගිහිල්ලා එයාලගේ ගමේ දෙවියන්ට කියනවා දෙවියනි ඇත්තටම ඔයා ඉන්නවා නම් මේ අවස්ථාවේදී ඇවිල්ලා බයිරවී අක්කව බේරලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම ඒ අවස්ථාවේදී ඒ ගමේ දෙවියන්ගේ පිළිමෙට පණ එනවා. පණ ඇවිල්ලා කොහොම හරි ඇවිල්ලා බයිරවීගේ සිරුරට ආයෙත් පණ දෙනවා. ඉතින් ඇත්තට මේක ගමේ ඇත්තටම දෙවියන් ගැන අදහස අත්හැරලා දෙවියන් ගැන විශ්වාසය අත්හැරලා තියපු මිනිස්සුන්ට ඒක ගොඩක් ලොකු සතුටක් වුණා ඒ අවස්ථාවේදී. ඉතින් ඒ කට්ටිය වැඳලා දෙවියන්ට ගරු කරනවා. ඉතින් ඊට පස්සේ ওই විදියට බයිරවීට පණ ගන්නවා. ඒ ගමේ දේවාලයේ ඉන්නවා කියලා මේ ගමේ කට්ටිය විශ්වාස කරන එයාලගේ දෙවියෝ. ඉතින් ඊට පස්සේ ආයෙත් තිරුපති මේ බයිරවීට කරදර කරන්න එයා අහසට ගිහිල්ලා එයා දන්න මන්ත්‍ර ගුරුකන් සේරම කියලා එයා මේ ගමේ කට්ටිය මුළු ගමම විනාශ කරන්න හදනවා. ඉතින් ඒ වෙලාවේදී ශිව දෙවියෝ එතෙන්ට වැඩලා දෙනවා බයිරවීට බලය සහ ශිව දෙවියන්ගේ ත්‍රිශූලය. ඉතින් ගමේ කට්ටිය සේරම ඒ එළිය වැටෙනකොට එයාලට ගමේ කට්ටිය සේරම ශිව දෙවියන්ට নমස්කාර කරනවා. নমස්කාර කරලා ඊට පස්සේ ශිව දෙවියන්ගේ ත්‍රිශූලය අරගෙන මේ බයිරවී මේ තිරුපතිගේ ආත්මය මේ සිරුරෙන් ඒ වැහිලා හිටපු තරුණයාගේ සිරුරෙන් අයින් කරනවා ත්‍රිශූලයෙන් පහර දීලා. ඊට පස්සේ තිරුපතිගේ ආත්මය සම්පූර්ණයෙන්ම ගින්දරකට වට්ටලා පුච්චලා දානවා. ඉතින් ඇත්තටම ඔන්න ওই විදිහට තමයි මේ භයානක කතාව ඉවරුනේ. ඇත්තටම මුලින් ඉඳන් ඉවර වෙනකම්ම කිසිම මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ත්‍රාසයේ බීතියේ කුතුහලයේ තියන්න අරමන්න පුළුවන් සුපිරි ගණේ හොරර් මූවි එකක්. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ මූවි එක බලන්න කියලා. ඒ වගේම මේ මූවි එකේ තුන්වෙනි කොටසකුත් එයි කියලා අපිට හිතෙනවා. අන්තිමට අපිට පෙන්නනවා අන්න බලන්න කියලා ගමේ කට්ටියක් කඩයක් ගාව ඉන්නකොට එක තරුණෙක් පෙන්නනවා. ඒ අවස්ථාවේදී ඇත්තටම පෙන්නනවා තිරුපතිගේ බයිසිකලය ආයෙත් එනවා ගම වටේට. ඉතින් ඒ කියන්නේ අපිට මේ චිත්‍රපටයේ තුන්වෙනි කොටසකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටයේ කොටස එහෙම නැත්නම් මේ කතාව විවරණ කරන ඉදලා හිටපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි සියලුම